දේව වචනය ජොහන් 18:1-11 ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාඥා කළසේක. පියාණෙනි, දැන් નિયમિત මොහොත පැමිණි තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස ඔබද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව. මන්ද ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන්සේක. සදාතන ජීවනය මේය. එකම සැබෑ දෙවියන් වන ඔබද ඔබ විසින් එවන ලද තැනන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේද දැනගැනීමය. ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි. ඉතින් පියාණෙනි, ලොව ඇතිවන්නට පෙර ඔබ හා සමග මට තිබුණු තේජශ්‍රීයෙන් දැන් ඔබ ඉදිරියේහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව. ඔබ වහන්සේ ලෝකයෙන් වෙන්කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කළේමි. ඔව්හු ඔබට අයිති වූහ. ඔබ ඔවුන් මට දුන්සේක. ඔව්හු ඔබගේ දහම පිළිපැද්දාහ. ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමිණි බව දැන් ඔව්හු දනිති. මන්ද ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ විතින් පැමිණි බව සැබෑවින්ම දැන ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති. මම ඔවුන් උදෙසා යාඥා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස ලෝකයා උදෙසා යාඥා නොකරමි. මන්ද ඔව්හු ඔබගේය. මා සන්තක සියල්ල ඔබගේය. ඔබ සන්තක සියල්ල මාගේය. ඔවුන් තුලින් මම තේජශ්‍රීයට පැමිණි සිටිමි. මම තවත් ලෝකයේහි නසිටිමි. එහෙත් ඔව්හු ලෝකයේහි සිටිති. මම ඔබ වෙතට එන්නේමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන්ද ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. මෙනෙහි කිරීම. සැබෑ මහිමය දෙවිඳුන්ගේ කැමැත්ත ඉටු කිරීමයි. ජේසුස් වහන්සේ තම ජීවිතයේ අඳුරු තම පැයේදී පවා ලෞකික ජයග්‍රහණය වෙනුවට පියාණන් වහන්සේගේ කැමැත්තට කීකරු වෙමින් කුරුසිය මත ජීවිතය පූජා කිරීම සැබෑ මහිමය ලෙස දුටුසේක.